මගේ ජීවිතේ තවත් එක ලස්සන දවසක ආරම්භයක්. ඉතින් අද නම් මම ආසම විදිහේ ගොඩක් සීතල ලස්සන වැහිබර දවසක්. ඔන්න ඉතින් බලන්නකෝ අපේ පුංචි මෑකරල් ටික දැන් ලස්සනට හැදිලා තියෙන විදිහ. පහුගිය දවස් ටිකේ හයියෙම වැස්ස නිසා මෑකරල් ටික ඉක්මනටම පැලවුණා. මගේ ජීවිතේ මට තිබුණ ලස්සනම හීනයක් තමයි පිළිවෙලකට හදාගත්තු ලස්සන ගෙදරක ජීවත් වෙන එක. ඉතින් අපි හැමෝගෙම ජීවිතවල එක එක්කෙනාට වෙන්වුණු වෙනස් කතාවල්නේ තියෙන්නේ. ඒ වගේම මටත් තියෙනවා මගේ ජීවිතය ගැන කතාවක්. ජීවිතේ කවදාවත් තමන්ගෙම කියලා ගෙදරක ඉඳලා නැති කෙනෙක් නම් දන්නවා හිසට වහලක් කියන්නේ මොන තරම් සැනසීමක්ද කියලා. ඉතින් මගේ පුංචි කාලේ නම් මගේ පවුලේ අය එක්ක මං හිටියේ ටවුන් වල තියෙන පුංචි කුලී ගෙවල් වල. ඒකක පොඩි කඩකාම්බරයක් කිව්වත් හරි. ඉතින් ඒ කාලේ මේ ලංකාවේ ඇතුලේ අපි හිටපු නැති පළාතක් නැති තරම්. ඒ වගේම මම ගියපු ඉස්කෝලවල් 7කටත් වඩා වැඩි තරම්. ලංකාවේ හැම පළාතකම වගේ හිටපු මට ඕනේ උනේ එක ලස්සන පළාතක ලස්සන පුංචි ගෙදරක ජීවත් වෙන එක. ඉතින් ඇත්තම කියනවා නම් මගේ යටිහිතේ තිබ්බ මේ හීන වෙනුවෙන් මට තේරෙන කාලේ ඉඳන්ම ඉගෙනීම් කටයුතුත් කරන ගමන් ගොඩක් මහන්සි වෙලා වැඩ කරා. ජීවිතේ බිඳුවේ ඉඳන් පටන් ගන්නවා කියන්නේ ඒක හිතන තරම්ම ලේසි වැඩක් නන් නෙමෙයි. විශේෂයෙන් ගැහැණු ළමයෙක් වුණාම තමන්ගේ අම්මා තාත්තට විවාහයෙන් පස්සේ තමන්ගේ සැමියාට ඒ වගේම මේ සමාජයට මේ කාටවත්ම බරක් වෙන්නේ නැතුව තමන්ගේ ජීවිතේ ගොඩනගා ගන්නවා කියන්නේ ඒක ගැහැණු ළමයෙක් විදිහට එයාගේ ජීවිතේ ලැබුණ ලොකු ජයග්‍රහණයක්. ඉතින් මට පුළුවන් විදිහට මගේ ජීවිතේ සමහරක් හීන මේ වෙනකොට හැබෑ කරගෙන තියෙනවා. ඒ ඉතින් උදේ රැයක් නැතුව මහන්සි වෙලා වැඩ කරපු මගේ ආදරණීය ගුරුවෘතිය නිසාමයි. ඔන්න ඉතින් ඔයගොල්ලෝ ගොඩ දෙනෙක් මගෙන් කිචන් ටුවර් එකක් ඉල්ලලා තිබුණානේ. අද ඉතින් මං ඒ වීඩියෝ එක තමයි ඔයගොල්ලොත් එක්ක බෙදාගන්නේ. එහෙනම් ඉතින් මුලින්ම මගේ පෝරණේ ළඟින් පටන් ගමු. ඉතින් මේ තියෙන්නේ මගේ ගෑස් ලිප තියාගෙන ඉන්න කුස්සියේ තියෙන පෝරණේ. ඉතින් මගේ ගෙදර උයන වැඩ ටික එහෙම කරගන්න හොඳට ඉඩකඩක් තියෙන විදිහට මම මේතන හදාගෙන ඉන්නවා. එතකොට ඒ කෙළවරෙන්ම මේ විදිහට මගේ හැඳි දාන හැඳි රැග් එක, මගේ පොල් තෙල් බෝතලේ, ඒ වගේම උයනකට පාවිච්චි කරන මගේ කිචන් ටවල් ටික මේ විදිහට ලස්සනට පිළිවෙලට මම තියාගෙන ඉන්නවා. මෙතන තියෙන පොල් තෙල් බෝතල් දෙකෙන් පොඩි බෝතලයට දාලා තියෙන තෙල් ටික තමයි මම එක සතියකට පාවිච්චි කරන්න වෙන් කරගෙන ඉන්නේ. මේ තියෙන්නේ මම නිතරම වගේ පාවිච්චි කරන කිචන් ටවල් දෙක. ඉක්මනින්ම කිලිටි වෙන හින්දා තමයි මම ටිකක් මේ වගේ තද පාටකින් පාවිච්චි කරන්නේ. ඉතින් කිචන් සර්වියට් දෙකට අමතරව මේ වගේ පොඩි ස්පොන්ජ් එකකුයි තෙත හොඳට උරා ගන්න මේ වගේ පැනල් ටවල් එකකුත් මම තියාගෙන ඉන්නවා. ඒ දෙක නම් මම පාවිච්චි කරන්නේ මගේ ගෑස් ලිපේ ගෑවෙන ඉඳුල් ටික ටවල් එක ටිකක් තෙත මාට්ටු කරලා මේ විදිහට හොඳට පිහද ගන්න. ඉතින් අපි මොන විදිහේ ගෑස් ලිපක් පාවිච්චි කරත් වැදගත්ම දේ තමයි ලිප නිතරම වගේ වියලිව තියාගන්න එක. එතකොට ලිප මලකඩ කන ප්‍රශ්න වලින් අපිට ලොකු ගැටලුවක් නම් ඇති වෙන්නේ නැහැ. මේ නම් ඉතින් ජෑම් බෝතලයක පියනක්. මම ඉතින් ඒකත් තියාගෙන ඉන්නවා උයනකොට මම පාවිච්චි කරන හැන්ද මේ විදිහට පියන උඩින් තියාගන්න. පෝරණේ එහා මුල්ලට වෙන්න එතන ලස්සන කරගන්න මම මේ වගේ මල් වාස් එකක් තියාගෙන ඉන්නවා. ඊට යටින් නම් මේ තියෙන්නේ මගේ ඉලෙක්ට්‍රික් කුකර් එක. ඒක නම් ඉතින් මම වැඩි පාවිච්චි කරන්නේ නැහැ. ඉතින් ඔයගොල්ලෝ ගොඩ දෙනෙක් මගේ මේ කබඩ් එක ගැනත් අහලා තිබුණා.
ඉතින් මම මේ කබඩ් එක හදාගත්තේ මගේ ජීවිතේ මං ගත්ත පළවෙනි පඩියෙන්. ඒ කිව්වේ හරියටම අවුරුදු 4කට විතර කලින්. ඉතින් මගේ මේ කබඩ් එකේ මම තියාගෙන ඉන්නේ මගේ 3-5 බඩු ටිකත් එක්ක ගෙදරට වැඩිපුර ගේන ග්‍රොසරි අයිටම් බඩු ටික. කබඩ් එකේ තියෙන උඩම රාක්කේ බෝතල් සහ පෙට්ටි වල ඇසුරුම් කරපු බඩුයි, දෙවනි රාක්කේ කෑමට ගන්න පුළුවන් පැකට් වල ඇසුරුම් කරපු බඩුයි, තුන්වෙනි රාක්කේ අපේ ගෙදර පාවිච්චි කරන 3-5 බෝතල් ටිකයි, යටම රාක්කේ ධාන්‍ය වර්ග ටික මම ගබඩා කරගෙන ඉන්නවා. ඉතින් මෙතන තියෙන මේ ග්‍රොසරි අයිටම් අපි දෙන්නට මාස 2ක් විතර පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මං ගෙදරට 3-5 බඩු ටික එහෙම ගන්නකොට මේ විදිහට ටිකක් වැඩිපුර ප්‍රමාණයකින් අරගන්නවා. සාමාන්‍යයෙන් මං ගෙදරට බඩු ගන්නකොට මේ දෙවෙනි රාක්කේ දිහා බලලා තමයි ගෙදරට ඕනි කරන 3-5 බඩු ටික එහෙම අරගන්නේ. එතකොට යට රාක්කේ තියෙන මගේ 3-5 බෝතල් ටික හිස් නොකරම මේ දේවල් ටික ඇසුරුම් කරලා තියාගන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ නම් මං කන්න ආසම ලඩ්ඩු එකක්. ඒක එව්වේ මට මගේ අම්මි. මොකද මං ඉන්න පළාතේ නම් මේ තරම් රස ලඩ්ඩු එකක් මට තවම හොයාගන්න බැරි වුණා. ඒ වගේම මගේ මේ කබඩ් එකේ මම පොඩි නෝට්බුක් එකකුත් තියාගෙන ඉන්නවා. ඒ පොතේ මම ලියලා තියෙන්නේ කුස්සියේ වැඩවලදී ඕන කරන එක එක කිචන් ටිප් වර්ග. එතකොට කෑම හදනකොට ඕනි කරන එක රෙසිපි වර්ග. සාම්ප්‍රදායික විදිහට හරියට කෑම හදන ගොඩක් රෙසිපි මම මේ පොතේ ලස්සනට පිළිවෙලට ලියාගෙන තියෙනවා. ඉතින් මේ විදිහට කබඩ් එක යටින් මම තියාගෙන තියෙන්නේ මගේ හාල් දාන භාජනෙත් එක්ක ඊට එහා පැත්තේ තියෙන ඩෆින් එක. මේ තියෙන්නේ අපේ කුඹුරේම හාල්නේ. ඉතින් හාල් ටික කොටාගෙන ආවහම මේ විදිහට භාජනයට දාලා මං ඒකට එනසාලට කිහිපයකුත් දාලා තියෙනවා. මේ තියෙන්නේ මගේ කුස්සියට බඩු ගන්න සල්ලි එකතු කරගන්න ගත්ත මගේ කැටේ. මේකට දාලා එකතු කරගන්න සල්ලි වලින් තමයි කුස්සිය ලස්සන කරගන්න ඕනි කරන එක එක ලස්සන දේවල් මම අරගන්නේ. එහෙනම් ඉතින් දැන් බලමු අපි මම කවුන්ටර් ටොප් එක කොහොමද තියාගෙන ඉන්නේ කියලා. මගේ කවුන්ටර් ටොප් එකේ මේ කෙළවරින්ම මේ වගේ පොඩි බොක්ස් එකක් මම තියාගෙන ඉන්නවා. ඉතින් මේක නම් අපේ ගෙදරට වතුර මොන්ටරේ අරගෙන ආපු පෙට්ටිය. මම මේ කාඩ්බෝඩ් පෙට්ටිය අසුරගෙන ඉන්නේ පාවිච්චියට අරගෙන ඉතුරු වෙන අමුද්‍රව්‍ය ටික ගබඩා කරගන්න. මේ විදිහට සුදු පත්තර ටිකකුත් මම තියාගෙන ඉන්නවා තෙල් බැදුම් වලදී ඕනි කරන හින්දා. එතකොට මේ සුදු පාට බොක්ස් වල මම දාගෙන ඉන්නේ බෝතල් වලට පුරවලා ඉතුරුණු වැඩිපුර තියෙන අමුද්‍රව්‍ය ටික. තව ඉතින් මම ඉතුරුණු සමපෝච ටිකකුත් හුලං වැදෙන්නේ නැති විදිහට මේ විදිහට අසුරගෙන තියෙනවා. එතනින් එහාට මම මේ තියාගෙන ඉන්නේ අපි දෙන්න පාවිච්චි කරන කෝපරක් එකයි තේ හදන්න ඕනි කරන මගේ හැඳි ටිකයි. මෙතන තමයි අපි දෙන්න පාවිච්චි කරන කෝප්ප සහ අපි දෙන්නගේ ඩෙසර්ට් කප් ටික මම තියාගෙන ඉන්නේ. එතකොට මේ රැග් එකේ තමයි කවුරු හරි ගෙදරට ආවහම තේ හදලා දෙන ටී කප් ටික මම තියාගෙන ඉන්නේ. මේ තමයි මගේ කුස්සියේ මන් නිතරම පිරිසිදුව තියාගෙන ඉන්න තැන. මගේ මේ සිංක් එකට උඩින් හෑන්ඩ් වොෂ් එකත් එක්ක පිඟන් හොදන්න පාවිච්චි කරන ඩිෂ් වොෂ් ටික තියාගෙන ඉන්නවා. මේ තියෙන්නේ මං කවුන්ටර් ටොප් එකට පාවිච්චි කරන කිචන් ටවල් ටික. එක ටවල් එකක් ටයිල් එකේ වතුර පිහ දාන්නයි අනිත් ටවල් එක අත පිහ දාගන්න මම පාවිච්චි කරනවා.
ඔන්න ඉතින් මේ තියෙන්නේ නම් මම ආසම තැන. උදෙන්ම නැගිටලා හරි ආසාවෙන් තේ හදන්න එන මගේ පුංචි ටීකෝන එක තමයි මේ. ඉතින් මම මෙතන මට පුළුවන් උපරිම ලස්සනට වගේම පිළිවෙලට තියාගෙන ඉන්නවා. ඒ වගේම එතන තව ටිකක් ලස්සන කරගන්න ඉටිපන්දමක් එහෙම පත්තු කරලා ලස්සන මල් වාස් එකක් මම තියාගෙන ඉන්නවා. ඒ වගේම කවුන්ටර් টොප් එක අයිනට වෙන්න මම මගේ රයිස් කුකර් එක තියාගෙන ඉන්නවා. ඉතින් මම මගේ ෆ්‍රිජ් එක උඩත් මේ වගේ පොඩි පළතුරු වට්ටියකුත් තියාගෙන ඉන්නවා. කෙසෙලුයි ගස් ලැබුයි නම් ඉතින් අපේ වත්තේම තියෙන දේවල්නේ. ෆ්‍රිජ් එක යටිමුත් මම මේ විදියට ලස්සන මොන්ස්ටේරියා පැලයක් හිටවගෙන තියෙනවා. එතකොට මේ තියෙන්නේ නම් මගේ කෑම ඇරලා තියෙන පුංචි බුෆේ එක. උයපු කෑම ඇරලා තියන්න වගේම ගොඩක් වෙලාවට කෑම හදනකොට වුණත් මං ඒ වැඩ ටික කරගන්නේ මේ පුංචි මේසෙ උඩ තියාගෙන තමයි. ඉතින් ඒ වගේම අපි දෙන්නගේ පුංචි ව්‍යාපාරේ ලියාපදිංචි සහතිකෙත් මම මෙතන අලවගෙන තියෙනවා. ඉතින් ඔන්න ඔහොම තමයි මගේ මේ ලස්සන පුංචි කුස්සියේ එදිනෙදා වැඩ ටිකත් කරගන්න ගමන් ලස්සනට පිළිවෙලට තියාගෙන ඉන්නේ. ඉතින් ඔයගොල්ලෝ දැක්ක රාක්ක යටින් මගේ තරාදියත් එක්ක මේ වගේ අලලුණු ටිකක් කූඩේකට දාලා මම තියාගෙන ඉන්නවා. ඉතින් කුස්සියේ බිමට නම් මම මුකුත් ඇතිරිල්ලක් පාවිච්චි කරලා නැහැ. නිකම්ම කොන්ක්‍රීට් පොළව තමයි මේ තියෙන්නේ. ඉතින් කාපට් එකක් දානවට වඩා එකවරම ටයිල් ටික අල්ලගන්න ඒ වැය කරන මුදලුත් යොදවන්න තමයි මං හිතාගෙන ඉන්නේ. අපි බලමුකෝ සමහර විට ඉස්සරහට ලොකු වෙනසකුත් කරගන්න පුළුවන් වෙයි. ඒ හින්දා දැනට මගේ ළඟ මේ තියෙන දේවල් වලින් මගේ පුංචි කුස්සිය මට පුළුවන් උපරිම ලස්සනට මම තියාගෙන ඉන්නවා. එහෙනම් ඉතින් අදට ගිහින් එන්නම්කෝ. තවත් ලස්සන දවසකින් මුණ ගැහෙනකන් පරිස්සමින් සතුටින් ඉන්න.